ආයුබෝවන් අපේ චූටි නංගිලා මල්ලිලා හැමෝටම අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඉරිදා ළමා පිටියත් සමගින්. ඉතින් අද ඉරිදා ළමා පිටියෙන් ලස්සන මාතෘකාවක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉරිදා ළමා පිටිය ආරම්භ කිරීමට පෙර මට මතක් වුණා අබ්දුල් කලාම් මහතා කියපු ලස්සන ආදර්ශමත් වාක්‍යයක්. ඒ තමයි චූටි නංගියේ මල්ලියේ කුඩේට වැස්ස නැවැත්විය නොහැකිය. නමුත් කුඩේට පුළුවන් අපිව වැස්සි තෙමෙන්නේ නැතුව ආරක්ෂා කරන්න. ඒ වගේ තමයි නංගියේ මල්ලියේ අපේ ආත්ම විශ්වාසයත්. ආත්ම විශ්වාසයට කිසිම දවසක බෑ අපිව සාර්ථක කරවන්න. නමුත් ආත්ම විශ්වාසයට පුළුවන් අපිට එන බාධාවලට සාර්ථකව මුහුණ දෙන්න අපිට බලය දෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අපි සඳරා ළමා පිටිය ආරම්භ කරන්න තමයි මේ සූදානම. ඉතින් ඊට කලින් කියන්න ඕන මං කවුද කියලා. මම කිරියල්ල මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තිල්ෂානි. ඒත් එක්කම අද අපිත් එක්ක අලුත් යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන් නංගී. නංගිගේ නම මොකක්ද? ආයුබෝවන් අක්කේ. මගේ නම කවිෂ්කා රත්නායක. මම නංගී ඉගෙනුම ලබන පාසල මොකක්ද? ඉගෙනුම ලබන්නේ සීවලි මධ්‍ය විද්‍යාලයේ. දැන් නංගී 8 වසරේනේ. එතකොට දැන් නංගිට අවුරුදු 13ක්. එතකොට මේ අවුරුදු ගානට නංගී පාසල් මට්ටමින් ලබපු ජයග්‍රහණ මොනවද? පාසල් මට්ටමින් ගත්ත ජයග්‍රහණ කිව්වොත් අක්කේ ගොඩාක් තියෙනවා. එතකොට ඉස්සෙල්ලාම කිව්වොත් මම පාසලේ මාධ්‍ය තරඟවලට ඉදිරිපත් වෙනවා. ඇනවුන්සිං නිවේදනය, පිටපත් රචනය වගේ. එතකොට ඒ පැත්තෙන් මම ගොඩක් ජයග්‍රහණ ලබලා තියෙනවා. නිවේදනයෙන් තරඟවලට ගියාම පාසල් මට්ටමින් මම පළමු ස්ථාන 3ක් ලබාගෙන තියෙනවා. ඒත් එක්කම තව පිටපත් රචනයක් මට පුළුවන්. මම ආසයි ඒ සයිඩ් එකට ඇනවුන්සිං වලට වඩා. එතකොට ස්ක්‍රිප්ට් රයිටින් නැත්නම් පිටපත් රචනයෙන් ඒ පැත්තෙන් පාසල් මට්ටමින් තරඟවලට ගිහින් පළමු ස්ථාන 2කුයි, දෙවන ස්ථාන 2කුයි, තුන්වන ස්ථාන 1කුයි තියෙනවා. එතකොට පාසලේ නෙට්බෝල් ටීම් එකේ හොඳම ෂූටර් මං.